සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ යන කාලෙදී තර්මෝමීටර්ස් යූස් කරනවා අහලා ඇති රසදිය තර්මෝමීටර්ස් එහෙමත් නැත්නම් ඇල්කොහොල් තර්මෝමීටර්ස් කියලා. ඒවා අයිති වෙන්නේ ඇනලොග් තර්මෝමීටර්ස් කියන කැටගරි එකට. ඩිජිටල් තර්මෝමීටර්ස් වල ඒක ඊට වඩා වෙනස්. මොකද අපිට ඩිරෙක්ට් අපේ රීඩින් එක ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ස්පීඩ් එකේ එහෙමත් නැත්නම් ඉතාමත් කෙටි කාලයකින් අපිට රීඩින් එක ලබා ගන්න පුළුවන් වගේම අපිට හයි ඇකියුරසි එකකින් රීඩින් එක ලබා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේකේ වාසිය තමයි දැන් අපි කාලයක් තිස්සේ යූස් කරද්දී අපිට මේ ප්‍රෝබ් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. එතකොට ප්‍රෝබ් එක ඩැමේජ් වුණාම අපිට පුළුවන් ප්‍රෝබ් එක අයින් කරලා මේකට කම්පැටිබල් වෙන ප්‍රෝබ් එකක් සෙට් කරගෙන මේ මැෂින් එක ආයෙත් පාවිච්චි කරන්න. අයිබෝන් ලැබ්ලින්ක් YouTube channel එකට ඔබ බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් කියන්න ඕන පුංචි කාරණාවක් අපේ ආරම්භයට වඩා මේ වෙනකොට අපිත් එක්ක එකතු වෙලා ඉන්න පිරිස වැඩි. ඉතින් ඒ වෙනුවෙන් ඔබට බොහොමත්ම ස්තුතියි කියලා අද දවසේදී මුලින්ම මම කියනවා. ඉතින් නැවත වතාවක් ස්තුති කරමින් මම සූදානම් අද දවසේදී අලුත් ප්‍රොඩක්ට් එකක් ගැන ඔබත් එක්ක කතා කරන්න. ඉතින් බලමු අද දවසේදී මම මොකද්ද ඔයාලට කියලා දෙන්න යන්නේ කියලා. ඉතින් මගේ අතේ තියෙන්නේ උෂ්ණත්වමානයක්. බොහෝ විට හුඟක් අය මේ ගැන අහලා ඇති අපි උෂ්ණත්වය මනින්න උෂ්ණත්වමාන එහෙමත් නැත්නම් තර්මෝමීටර්ස් යූස් කරනවා. සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ යන කාලෙදී තර්මෝමීටර්ස් යූස් කරනවා අහලා ඇති රසදිය තර්මෝමීටර්ස් එහෙමත් නැත්නම් ඇල්කොහොල් තර්මෝමීටර්ස් කියලා. ඒවා අයිති වෙන්නේ ඇනලොග් තර්මෝමීටර්ස් කියන කැටගරි එකට. හැබැයි අද මම කතා කරන්න යන්නේ ඩිජිටල් තර්මෝමීටර්ස් ගැන. ඩිජිටල් තර්මෝමීටර්ස් එක වෙනස තමයි ඇනලොග් තර්මෝමීටර් එක නම් අපි සාමාන්‍යයෙන් වෙන්නේ ටෙම්පරේචර් එකට සාපේක්ෂව අපි හිතමුකෝ රසදිය තර්මෝමීටර් එකක් කියලා. රසදිය තර්මෝමීටර් එක නම් වෙන්නේ උෂ්ණත්වයට සාපේක්ෂව ඒකේ රසදිය කඳ ප්‍රසාරණය වෙන ප්‍රමාණය තමයි අපි පාඨාංකයේ විදිහට ලබා ගන්නෙ. හැබැයි ඩිජිටල් තර්මෝමීටර්ස් වල ඒක ඊට වඩා වෙනස්. මොකද අපිට ඩිරෙක්ට් අපේ රීඩින් එක ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ස්පීඩ් එකේ එහෙමත් නැත්නම් ඉතාමත් කෙටි කාලයකින් අපිට රීඩින් එක ලබා ගන්න පුළුවන් වගේම අපිට හයි ඇකියුරසි එකකින් රීඩින් එක ලබා ගන්න පුළුවන්. ඒව තමයි අපිට ඇනලොග් තර්මෝමීටර් එකකින් ඩිජිටල් තර්මෝමීටර් එකක් වෙනස් වෙන්නේ. ඉතින් මගේ අතේ අද තියෙන්නේ ඇලා ෆ්‍රාන්ස් තර්මෝමීටර් එකක්. මේ තර්මෝමීටර් එක ගැන කතා කරොත් මේක වෝටර්ප්‍රූෆ් තර්මෝමීටර් එකක්. ඒ වගේම තමයි HACCP ඒ කියන සර්ටිෆිකේෂන් එක යටතේ සර්ටිෆයිඩ් වුණ තර්මෝමීටර් එකක්. මේ සර්ටිෆිකේෂන් එක හම්බුණා කියලා කියන්නේ මෙන්න මේ තර්මෝමීටර් එක අපිට බය නැතුව ෆුඩ් ඉන්ඩස්ට්‍රි වලට යූස් කරන්න පුළුවන්. මොකද මේ සර්ටිෆිකේට් එකෙන් කියන්නේ hazard analysis critical control point කියන සර්ටිෆිකේෂන් එක. ඉතින් ඒක යටතේ ඇෂුවර් වුණා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අපිට බය නැතුව ෆුඩ් ඉන්ඩස්ට්‍රි වලට ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි වලට යූස් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක ඇතුළේ තියෙන තර්මෝමීටර් එක මොන වගේද කියලා. මේ තියෙන්නේ ඔයාලා මේ දකින්නේ මේක ඇලා ෆ්‍රාන්ස් තර්මෝමීටර් එක. මෙන්න මේ තර්මෝමීටර් ගත්තාම ඔයාලට කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි මීටර් කොටස, ඒ වගේම තමයි ප්‍රෝබ් කොටස. සාමාන්‍යයෙන් අපි ඉන්ඩස්ට්‍රි එකේ දකින්නේ මේ දෙක එකට කම්බයින් වෙලා. හරි, මෙතනත් අපි කම්බයින් කරලා තමයි තියෙන්නේ. නමුත් අපිට මෙන්න මේ කොටසෙන් මේ කම්පෝනන්ට් එකෙන් අපිට පුළුවන් මේක ගලවලා අයින් කරගන්න. එතකොට මෙන්න මේකේ වාසිය තමයි දැන් අපි කාලයක් තිස්සේ යූස් කරද්දී අපිට මේ ප්‍රෝබ් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. එතකොට ප්‍රෝබ් එක ඩැමේජ් වුණාම අපිට පුළුවන් ප්‍රෝබ් එක අයින් කරලා මේකට කම්පැටිබල් වෙන ප්‍රෝබ් එකක් සෙට් කරගෙන මේ මැෂින් එක ආයෙත් පාවිච්චි කරන්න. ඉතින් අපිට එතකොට මේකේ ඩියුරබිලිටි එක වැඩි කියන එකත් ඇෂුවර් වෙනවා. ඉතින් ඒකත් එක්ක අපි බලමු මේකේ තියෙන ඉතුරු කොටස් ටික. මේකේ on off බටන් එක තියෙනවා. ඒ වගේම සෙල්සියස්ද ෆැරන්හයිට්ද. අපි සාමාන්‍යයෙන් උෂ්ණත්වය මනිද්දී රීඩින් එක ගන්නේ සෙල්සියස් වලින් හරි ෆැරන්හයිට් වලින් හරි. ඔයාලට මෙන්න මේ තර්මෝමීටර් එක හරහා එක්කෝ සෙල්සියස් වලින් එහෙමත් නැත්නම් ෆැරන්හයිට් වලින් ටෙම්පරේචර් එක මෙෂර් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මැක්සිමම්
මිනිමම් මැක්සිමම් රීඩින් එක ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක කැලිබ්‍රේට් කරන්නත් පුළුවන්. මොකද අපි ඉන්ස්ට්‍රුමන්ට් එකක් යූස් කරද්දී අනිවාර්යයෙන්ම ටයිම් ටු ටයිම් කැලිබ්‍රේෂන් එක අනිවාර්යෙන් වැදගත්. ඉතින් මෙන්න මේ බටන්ස් ටික තියෙනවා. මේ පුංචි බටන්ස් හතරෙන් අපිට ඕන වැඩක් කරගන්න පුළුවන්. ඊට පස්සේ තවත් කාරණාවක් තමයි මෙන්න මේ ප්‍රෝබ් එක ගැන කතා කරද්දී මේක වෝටර් ප්‍රෝබ්. ඒ වගේම තමයි ඔයාලට පේනවා මේක ස්ටේන්ලස් ස්ටීල්. ඒ වගේම මේක එජ් එක. මේ බලන්න මේ එජ් එක ෂාප් පොයින්ට් එකක් තියෙන. ඒකෙන් අපිට පුළුවන් හිතන්නකෝ අර මේ ෆ්‍රිජ් එකේ දාලා තියෙන මස්වල වගේ අපිට ටෙම්පරේචර් එක මෙෂර් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි වලට, කොස්මෙටික් ඉන්ඩස්ට්‍රි වගේ වටත් මේ ප්‍රෝබ් එක යූස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේකේ වයර් එක ගත්තාම මේක ඔයාලට පේනවා ඇති මීටරයක් වගේ දිගයි. ඉතින් මේක අපිට බය නැතුව ලොකු වෙසල්ස් වලට මෙහෙම අතෑරලා අපිට ටෙම්පරේචර් එක මෙන්න මෙතනින් මීටර් එකෙන් රීඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ වාසි ගොඩක් මෙන්න මේ ඇලා ෆ්‍රාන්ස් තර්මෝමීටර් එක පාවිච්චි කරනකොට අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ බොක්ස් එක ඇතුලේ මෙන්න මේ වගේ පත්‍රිකාවක් තියෙනවා. ඒකේ තියෙන HACCP certified වුණා කියලා කියන ඇෂුවර් කරන පත්‍රිකාව. ඉතින් අපිට බය නැතුව මෙන්න මේ තර්මෝමීටර් එක ඕනම ඉන්ඩස්ට්‍රි එකකට ස්පෙෂලි ෆුඩ් ඉන්ඩස්ට්‍රි වලට, ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි වලට යූස් කරන්න පුළුවන්. ඉතින් අද දවසේදී අපි කතා කළේ තර්මෝමීටර්ස් ගැන. අපි බලාපොරොත්තු වෙනවා තව අලුත් ප්‍රොඩක්ට් එකකින් ඔබේ හමුවට එන්න, ඔබට තව තවත් මේ ප්‍රොඩක්ට් ගැන කියලා දෙන්න. ඉතින් ආරාධනා කරනවා රැඳී සිටින්න ලැබ්ලින්ක් YouTube channel එකත් එක්ක. ඔබට බෙහෙවින්ම ස්තුතියි.